දෙන්නගේ සිකුර හතේ ගුරු කොතැනද බෝලේ ඇති අයියෝ නෑ කහට හිතේ දිව්වා හතර අතේ වැඩක් නැති මයිකල් ජයසාන්තයා ජූලි හතේ වැඩේ නොබැලුවොතින් දෙනවා දඩේ ඔන්න පුතේ දෙනවා දඩේ අපි යමුද කඩේ තුෂාර සංසලා එක්ක බිතං කමුද 10 වඩේ මගේ කොටු කොටු ෂෝට වැලේ 10 වඩේ ඇනේ ජූලි හතේ එයා එනම ඇනේ සින්දුව නැගලා යතේ ගුරු කෝබෝලේ Adi, vamos, daquinho, vamos, daquinho, vamos. Left, right. Major के पिस्तौल बाजू बराई रीलोड करने एक जेक මේජර් මහත්තයෝ මොකද ඔය කරන්නේ පෙරහැර කඩෙන් ඔය වතුර පිස්තෝලයක් ගෙනාවද මොකද අනේ මේ පොඩි ළමෙක් වගේ හැසිරෙන්නේ ලැජ්ජයිනේ අපිට මං හැසිරෙන්නේ මට ඕන විදිහට අනේ හත්තිලා ඔය මේක මාර වැඩක් වුණානේ මං හෝලි සෙල්ලම් කරනවා හෝලි තියෙන්නේ හෙටනේ යන්නේ අද ඉඳන් මොකද වහනිකා මේ හෝලි සමරන්න හදන්නේ දැන් වයසක මිනිස්සු පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්න ඕනේ ඒකල ක්‍රියාන්විතේ ඉන්නකොට අපි යුද්ධයට කලින් පොඩි සූදානමක් වුණා මේකලේ වෙලෝ එදිමක් නැතුව හෝලි සමරන්න බෑනේ ඒකයි කලින්ම ප්‍රැක්ටිස් කරේ ඒක හරි දැන් මම බලන්නකෝ මන් දෙයක් බඩ පැලෙන්න කන්න කලින් වෙන මොන හරි දෙයක් අරගෙන බඩ පැලෙන්න කාලේ ප්‍රැක්ටිස් කරනවා ඉතින් මේජර් මහත්තයාගේ වැරද්දක් නෑ ඒ මේජර් මහත්තයෝ මට chance එකක් දෙන්නකෝ ඔය තෝරනම නම් බෝලේ පොඩි අවස්ථාවක් දෙන්න ප්‍රැක්ටිස් කරන්න මම වැඩි තියනවා ඔහෙ ගුටි කනවා කැමතිය මොකෝ කියන්නේ ආයිති මම ඕන දෙයකට ඕකේ එළම කිරේ ගුටි කැමේ පෙර සූදානම්ට මා පසුපස එනු වම් දකුණ වම් ඔය වතුර පිස්තෝලේ සද්ද මතක් කරනකොට සින්දුවක් මතක් වුණා පඩක් පඩක් චකටපක් තබක් පඩක් පඩක් චකටපක් තබක් 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 චක පඩක් පඩක් තබක් තබක් චක පඩක් පඩක් තබක් තබක් චක පඩක් පඩක් sorry අනේ මේජර් මහත්තයෝ මේ අනේ අපේ බෝලේ ගැතින් වෙච්ච වැරද්දට වා පොඩ්ඩක් සමාව දෙන්න යාට මේ පුවක් ගහක් වගේ හිටියට මේ මිනිස්සයාගේ මොලේ නිකන් කුරුම්බැටියක් වගේ ඒකින් හින්දා පොඩි ළමෙක්නේ මට ඔයක ඩිසිප්ලින් හැම මොකද හදලා ගන්න වෙයි වගේ මොකද ඩිසිප්ලින් නැති කිසිම කෙනෙක්ට මගේ බෝජිම නැවතිලා ඉන්න අවසරයක් නෑ කනට ගහලා එලවන්නේ ඕන්කොල්ල නොකියුවයි කියන්නේ බා හොඳේ මෙහෙම හිතේට මං හරි නෝති සලලලලලා අද තමයි හෝලි දවස සරලවම කිව්වොත් තරහකාරයෝ ඉන්නවනම් ඇරියස් කවර් කරගන්න හොඳම දවස අද තමයි. ඒ කියන්නේ ගුරුටයි බෝලටයි ෂොට් එක දෙන්න පුළුවන් හොඳම දවස අද. දෙන්නම් අද මං රපුටක් වෙන දෙන්නට. ඔයිල් පේටුයි ග්‍රීසු එකට කලවම් කරලා ගැහුවම මේ ආත්මේ පාට යන්නේ නැතුළු නිකන් ග්‍රීසි යක්කු වගේ ඉඳී හැමදාම. ඕ තුසාරේ අනේ මේ ඔයාගේ ගේම් ගහilla මන් දන්නවනේ මෙන්න මෙහෙ පැත්තකට ලයින් එන්න මං පෙන්නන්න මගේ ගේම් ගහිල්ල තරම මෙන්න මේක ගන්නවා අතන නිකන් ඇඟේ හලා ගන්න පා පොඩි ළමෙක් වගේ හරිද සංසලා ඔය තුෂාරයත් එක්ක අර පැත්තට වෙලා ඉන්න මං අනිත් බාල්දියත් අරගෙන අනිත් පැත්තට යන්න පාර මැද්දෙන් ඒ දෙන්න එනකොට දෙපැත්තෙන් ජෝස් ගාලා ගහන්න තියෙන්නේ ඔය තමයි ඉතින් වැඩේ කෑවොත් කන්නේ කාලේ ඉවරලා ඕ තුෂාර ගගා ඉදි හැබැයි මේ පාර වැඩේ හරි ගියොත් එහෙම ගුරුයි බෝලේ දෙන්න සම්බල් වෙනවා සිතචන තුම වින්දෙමි ඔබ හින්දා මුවාග මල් හසරැලි රන්දම් බෝ කෙහෙල්ලෙල්ලා පාර මැද්දේ ඒ ගුරු අයින් කරව නැත්නම් ඇඟේ වීල් ලයිමන්ට් අවුල් ඇයි කේවා මොන පොතේද තියෙන්නේ මේ මිස්ටර් මේ ජයසාන්ත ඔයිල් පේන්ට් වලින් හෝලි සෙල්ලම් කරන්න ඕනේ කියලා. දැන් ඉතින් ඔයාලට ඔය ටික යවා ගන්න බෝල සබන් ෂැම්පූ කන්ඩිෂනර් ෆේස් වොෂ් බොඩි වොෂ් ඔක්කොම දාන්න වෙයි. අපි ගිහින් එන්න. ඔච්චර දඟලන්න දෙයක් නෑ ඩිනර් ටිකක් කරලා ආපු තෙල් හරි ගාගෙන නා ගන්නවා. අනේ වැඩේ තවුල් ගියා. දැන් මම මොකක් කරේ ජිජ්ජි බරස් එකක් අමරන්න ඕන නැත්තම් වැඩක් නෑ. ඕ තුසාරේ මං ඔයාලට කිව්වනේ ඔයා වැඩක් කරන්න ගියොත් ඔයත් නාගෙන අන්තිමට අපිවත් ඇදගෙන යනවා. අවූ
පොඩ්ඩක් ඉන්නවා මං තාම මගේ ෆුල් පර්ෆෝමන්ස් පෙන්නුවේ නෑ. මේ පාර මං ෂොට් එක දෙන්නේ ගුරුටයි බෝලටයි විතරක් නෙමෙයි මුළු චම්පිකාව අතරම ෂොට් එක දෙනවා. එහෙම තමයි ඉතින් වැඩ කරන්න ඕනේ. නැත්තම් හරි නෑනේ. සාධාරණ වෙන්න ඕනේ. අව් ජින්දාස මලහත්තිලව්වේ භූතෙක් අම්මෝ ඕ තුසාර බයවෙන්න එපා මේ ඉන්නේ අපේ ලොක්කා පහල ගෙදර මැදවත්තගේ පුෂ්ප කුමාර ජයසාන්ත. අනික භූතයන්ටත් දැන් මේ දවස්වල වැඩ නැහැ. මොකද මිනිස්සු කොරෝනා හින්දා එළියට බහින්නේ නෑනේ. අන්න ඒකයි. අව් අනේ කනවා හංගින්නව නාස්තඩියක්. කිනේ ඒක නෙවෙයි ජිනදාස කුක්කු පැටියෝ. ඔයගේ මේ ලට්ට පට්ට කොටේ නැද්ද මේ විසික් කරලා දාපු පරණ ෂවර් එකක් එහෙම ගන්න. නාගන්න කියලා බැලුවේ. නාන්නේ නැතුව ගඳක ගහ ඉඳලා ඔහෙට එපා වුණාද? ඇයි එහෙම කරන්නේ? දිගටම ඔහොම ඉන්නවා. බේරයෝ ගාවින් යනකොට අපි කොළඹ යනවා කියලා දැනනවා වගේ ඔය එනකොටත් අපිට ඒක දැනෙනවා. නිකන් කැත වැඩ කරන්න එපා. गुरु को बोले මේ මයිකල් ජයසාන්ත සාමාන්‍ය දෙයක් කරනකොට පොඩියට කරන්නේ. ටිකක් පත සයිස් එකෙන් කරන්න හිතන්නේ සෝබනේට. මේක නෙවෙයි ලොක්කා. මෙතන බටන් 60ක් විතර දෙනවා මොකටද දන්නේ නේ. මං කොහොමද දන්නේ ඒක? දිනදාසයෙන් ගෙනාපු හින්දා ඔබන්නත් බයයි. අර වෙලාවේ දිනදාසයගේ අප්පොච්චිට වතුර ගහව බන්න එක. හරි මැද ඒක. ලොක්කනික විනාඩි දෙකේ නූඩල්ස් එකක් උඩේ බූරුවෙක් වුණානේ. නාන තොට ඉංගි බිගි පානා. හැබැයි ලොක්ක ඇත්තටම කියන්නම් ඔයා හිටි එකට වඩා මේ අලුතෙන් ආපු පෙනුමලා ලස්සනයි. අපිට ඩ්‍රිල් වලට යන ගාන තුරු කර ගන්න පුළුවන් නේ. ඔයා මෙහෙම බූරුවෙක් කියලා ඉන්නකොට මේ මයිකල් අයියට කතා කියන්න අනික යමම් පුල්ලි ගොඩෝ පෙල්ල නොවී තරගෙට පාංගල මේ යුවති පැණි ජාතිකා අසාධාරණයි. නාන තොට ඉංගි බිගි පානා. අනේ ඇත්තා. අනේ මගේ සුදුනෝනේ මං ඔහෙට කිව්වා ඕනෝට වඩා තෙල් කෑම කන්න එපා කියලා. පස් පර්වතයක් වගේ ඉඳගෙන දුව ගන්නත් බෑ. අනේ මේ යනවා යන්න බහ ලොකු කෙට්ටු මිනිහා. දුවමු. අනේ මේ බේසම් මල්ලි දැන් ඔයාගේ දඟලින් නම් හොඳටම වැඩි ඈ. මොනවා තුෂාර සංසලක් කියන අපේ නේබර්ස්ලා. ඔයා ඒගොල්ලෝ සත්තු කරපු එක වැරදි ඈ. ඒ මට පොඩි කාලේ ඉඳන් මාර ආසාවක් තිබ්බා කිං කොන් කෙනෙක් වෙන්න. අනේ මම මෙයාගේ බේසමට බහලා නාගන්නද? නාන තොට ඉංගි බිගි පානා. නෑ ඔයා කිංකොන් වෙලා හරියන්නේ නෑ. ඔයා මේ කතාවේ මේන් රෝල් එක කරන්න ඕනේ. එහෙම ඩිරෙක්ටර් කිව්වේ. කිංකොන් වස් කොටිලා ෆිල්ම් එක රඟපාන්න ඉන්නවා. ඔයා ඕනේ. අනේ බෝලේ දුවමු. මගේ ගුරු අතාරිනවා ඒ. අනේ මොකද මට මේ කරලා තියෙන්නේ? අයියෝ මං අඳුරෙක් වෙලා. අයියෝ මං ලබන මාසෙ පටන් ගන්න ටෙලි නාට්‍යයකට ඉන්ටර්වයුව යන්න හිටියේ. දැන් ඉතින් ඒක යන්න වෙන්නෙත් නෑ. අප්‍රේල් මාසෙ යනවා අවුරුදු කුමාරට යන්න හිටියේ. ඒකට යන්න වෙන්නෙත් නෑ. අයියෝ ඉවරයි බෝලේ මාව බේර ගන්නකෝ බෝලේ අයියෝ. ගෑල්ල මේකුත් මට කැමැත්තෙන් හිටියේ. දැන් එයා කැමති වෙන්නේ ඒකුත් නෑ ඉවරයි. නාන තොට ඉංගි බිගි පානා. අනේ බෝලේ දුවන්න. අනේ මොකද කරන්නේ වට්ටුඩු. සරිගම අප මගරි
ඔහේ කොතැනකද නේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් කොහේ කොතැනකද නේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් පුංචි පුංචි ගෙවල් තනා අතු වගයිංගි බිංගි කරනා පුංචි පුංචි ගෙවල් තනා අතු වගයිංගි බිංගි කරනා කුරුළු කිරිලියේ මටනම් මේක සිහිනයක් සැබෑම සිහිනයක් රංචු රංචු සමනලයෝ මල්ලිචි සිඹ සිඹ සරනා මගේ කැදැල්ලට කොඳුරා දේද සහනයක් සැබෑම සහනයක් කොහේ කොතනකද නේවිදෝ අපට ලෝකයක් අපි අපේම ලොවක් තනා ගැන්ම සිහිනයක් සැබෑම සිහිනයක් සැබෑම සිහිනයක් සැබෑම සිහිනයක් කරකිට දොම් මොකද්ද බෝලේ ඔයා ඒ කරේ මම මේ බේසමට තඩි බල වැඩ ඉවර කරන්න හතරකොට ඔයා මේ බේසම විසික් කළම දැම්මා පොඩකින් මල්ලා අයියලා නංගිලා අක්ලා මල්ලා කලබල වෙන්න එපා අපි හොඳට හිතලා බැලුවොත් මේක තමයි හෝලි වල හැටි හෝලි වගේ හොඳ දවසක අපි මේ වගේ අයට සමාව දෙන්න ඕනේ ඒක තමයි අපේ මනුෂ්‍ය ගතිය වෙන්න ඕනේ අපි අපේ තරහකාරයන්ටත් සමාව දෙන්න පුරුදු වෙන්න ඕනේ නැද්ද මං කොහොමද ඉතින් වැඩේ අන්තිමට හැමෝම සතුටින් ඉන්නවා ඔයාට එනං හැපිම හැපි හෝලි එකක් වේවා ඇත්තමයි මම මේ කියන්නේ ගුරු ඔයගේ ඔය සින්දු කිවිල නැත්තම් මට මේ ආත්මේ මෙලෝ දෙයක් කරගන්න වෙන්නේ නැහැ නිකම්ම නිකන් ගොබ්බ සේන කෙනෙක් වගේ මැරලා යන්න වෙන්නේ අනේ ගුරු කෝබෝ පේශයාවල ඇති බයෝටීන් මගින් ශක්තිමත් කෙස් කණුවක් වගේම මරයින් කොලජන් මගින් පැහැපත් සමක් ලබා දේ. සැම්සන් කාන්වල් අවුරුදු වාසිවෙතින් දැන් 30ක් දක්වා වට්ටම්. ගුරු කෝබෝලේ කාලිකි සබම්බෝලයා පිම්පුවෙන සබම්බෝලයා පුම්පන්න වෙලාව හයි සමම් බෝල අනේ අම්බේ පුංචි කාලේ තම මම මේවට පට්ට ආසයි මට කාලයක් පිස්සු ඇදලා සිටියා අනේ අම්මේ පුත්තලම් බූරුව 3මාරකගේ වයස තියෙන මේ මිනිස්සයා කියන හැටි මේවට ආසයි කියලා අනේ මන්දා බාලාංශේ පන්තිවලදී බාහිර ක්‍රියාකාරකම් මිස් කරාම ඕව ඔය කතාව කිව්ව මටද සබම්බෝල කියන්නේ ආගමක් අපි ඒක වැටිමත්තු දන්නවයි ඔන්න වඳිනවා මොකක්ද ඒ කරන්න හදිච්ච වැඩේ බලන්නකො තුමී ඔය දැක්කේ නැති කරපු වැඩේ එන්න මොකක්දයි ඊයා මේ අලුවේ ලවනෝකෝ අනේ මේක පස්සේ ඔයාට ඕකට ඉතින් ජෝක්ස් තේරෙන්නේ නැහැ නේ විහිළු අනේ යන්න බෝලේ එන්නම් ගුරු
මටත් සබම් බෝල විදින එකක් ඕනේ ඕ. ඔන්න ඕකනේ බෝලේ කරන්න බැරි. එක පැත්තකින් බැලන්ස් එකක් ගහගෙන එනකොට ඔයත් නිකන් පොඩි ළමයා වගේ වෙනවනේ. අනිත් එක ඔයා දන්නවනේ මේජර් මහත්තයාගේ හැටි කොහොමද කියලා. හරි ගමක් නෑ. මං ඉතින් ඔයාගේ ආසාව කොහොම හරි කරලා ඉෂ්ට කරලා දෙන්නම්කෝ. මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි. මට දැන් එපා වෙලා තින්නේ ඔයලා හැමදාම එනකොට පිළිගන්න එපෑයි. මේ කතාවට මාව ගන්නකොට ඩිරෙක්ටර් කිව්වා මාව නළුවෙක් කරලා ගන්නවා කියලා. දැන් බලනවා මං නිකම්ම පුටු උඩ. ඒක නෙවෙයි ජිනේ අද ඩිරෙක්ටර් මහත්තයා මොකුත් බොන්න දුන්නේ නැතේ ඔහෙට. මේ ජිනේ ඔහෙ ගාව නැතේ අර සබම් බෝල විදින මැෂින් එක. මං සබම් බෝල පිම්බුවේ මීට අවුරුදු 40කට විතර කලින්. දැන් කොහෙද ඒවා? මේ ළඟදී අප්පුච්චනන් ඒවා පුම්බ ඉන්නවා මං දැක්කා. අප්පුච්චේ වනවා මං පයින් ගහනවා. අප්පුච්චේ වනවා මං පයින් ගහනවා. අප්පුච්චේ වනවා මං පයින් ගහනවා. දිගට මේක තමයි උනේ. අන්තිමට ඒක දැන් මොන්න ඔය කුණු කොටට. අම්බෝ සබම් බෝල විදින මැෂින් එකක්. ගුරු ජිනදාසගේ අප්පුච්චාට කඩු ෆයිට් තියෙන ෆිල්ම් එකක් බලලාද කොහෙද? ගුරු අනේ ඕක ඕන් කරනවාකෝ. ඔය මොකද ඔය? අවුරුදු බර ගානකට කලින් රජගිරි පාවිච්චි කරු ෆෑන් එකක්. ඇත්තටම කිව්වොත් ඇයිලා මේක අර සබම් බෝල විදින මැෂින් එකක්. ඔරිජිනල් ඉම්පෝර්ටඩ් ෆ්‍රොම් ඉතාලි. සල්ලි සබම් පෙන්න ගෑන් ළමයි මොස්තර කියලා කතාවක් තියෙනවා. අහලා තියෙනවයි ඔහෙ? ඔයලා දන්නේ නැනේ මං සබම් බෝල සම්බන්ධයෙන් ඩිග්‍රී එකකුත් ගහපු කොල්ලේ. මොකද මං කාලයක් ලොන්ඩරි එක වැඩ කරානේ. රෙදි හොදන්න නැතුව සබම් බෝලත් එක්ක සෙල්ලම් කරනවා කියලා මාව අස් කරා. ඕ තුසාරේ අන්තිම මොහොතේ හරි ඔයාට මොලේ පෑදිච්ච ගැන මට ඇත්තටම සන්තෝෂයි විස්කිරින්ඥයි. ඔන්න ඔය සින්දු කියන එක පැත්තකට තියලා ආ සබම් බෝලවත් යවන්න පටන් ගන්න. ඒකෙන් අපිට ඊට වඩා ගානක් හොයා ගන්න පුළුවන්. කටවහ ගන්නවා නැත්තම් මං ඔයගේ ජම්බෝලයක් වගේ නැහැ ගලවනවා. හරිද? ඕන ඔය ඇති හැමතිස්සෙම රණ්ඩුව. අනේ බේර ගන්නෝ මාව බේර ගන්නවකෝ. ඒයි මොකද බලන් ඉන්නේ? බේර ගන්නව මාව. අනේ අපේ මේක සබම් බෝලයක්ද නැත්නම් ගම් බෝලයක්ද? ලොක්කා ඉන්නේ. ඔය කොලයෝ. අනේ යනවා උඩ යනවා. දැන් අපි ඇති වෙන්න shopping කරා නේද? sorry. ගුරු මං හිතන්නේ කාලෙකින් ජයසාන්තය සබම් බෝලත් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ නැද්ද? අනේ ඒ මිනිසුන්ගේ අතපය හතර කඩලා යන්නේ නැති. අනේ මන් දන්නේ. මෙන්න මේ මැෂින් එක විසික් කරලා දාමු අනේ කොහෙට හරි. අන්තිමට අපිට නිකන් මේ පව් පිරෙන එක වෙන්නේ. ඕ තුසාරෝ මේ තුනටිය ඔයා මොන හේකටද ලොක්කාර සබම් බෝලේ ඇතුළට අපි දෙන්නව කුදලා ගත්තේ. දෙන දෙයියෝ ගෙටකින් ඇවිද්දෙනවා. හොරකම් කරනකොට පොඩක් ටෙක්නොලොජිත් එක කරන්න පුළුවන් අපිට දැන් මේ මැෂින් එක ළඟ තියෙන හින්දා. චම්පිකාවත් හැමෝම සබම් බෝල ඇතුළේ හිර කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝගේ ගෙවල් ටික සුද්ධ කරනවා. සුද්ධ කරලා ඉවරලා අපි මේ වෙන කොහට හරි පැනගමු. චම්පිකාවත් එක්ක වැඩක් නැහැ. කාටුන් එකේ ඩිරෙක්ටර් මහත්තයාවත් හිර කරගත්තා නම් ස්ක්‍රිප්ට් එක වෙනස් කරගන්න තිබ්බා. ගුරු කෝ බෝලේ සවන් දෙන්න චම්පිකාවත් තියන්. හැමදාම උදේ ඉඳන් රැ වෙනකන් ඕගොල්ලෝ ජොබ් කරනවා වැඩ කරනවා ලොක්කොන්ට කොට අල්ලනවා ඔච්චරයිනේ කරන්නේ. පොඩ්ඩක් එක දවසක් හරි ජොලියක් ගත්තොත් නරකද? සබම් බෝලයක් ඇතුළට එහෙම ගිහිල්ලා මුළු චම්පිකාවත් එම රවුමක් එහෙම ගහලා මොකද කියන්නේ? චම්පිකාවත් අවශ්‍යනේ. මේ සබම් බෝල ඇතුළට යන්න කැමති අය කරුණාකර පොලිමක් ගහන්න. හිතුවනට කස්ටමර්ස්ලා ටිකක් සෙට් වුණානේ අම්මා මාර බිස්නස් එක මේක. මේ එක්කෙනාට එක්කෙනාට වෙන වෙනම සබම් බෝල එළියට ගන්න ගියොත් මට මේ වෙන වැඩක් නැති වෙයි. නැද්ද මං අහන්නේ. මං දැක්ක මේකේ තියෙන ඔටෝමැටික් මෝඩේද මොකද්ද බටන් එකක්. ආන්නේ එකේ වුණා වැඩි හරි. නෝනේ හරි ෂෝක් සබම් බෝලේ. මේකට පැනගත්තොත් කොහෙ බනිනේ ඕට හැකියක් නෑ. දැන් ඉන්නේ වැලෙබක. අනේ මේ බෝලේ පුපුරන්න එනම හයියයිනේ අයියෝ. හරි හරි වැඩි අවුලක් නෑ ගාන්ට කිරීගෙන යනවා මේ ෂේප් එකේ වැරදුනා වගේ හොරාට මාරු වෙන්නේ. අම්මේ මාරු වෙලා කලින්ම
අයියෝ කලින් කිව්වනම් පප්පඩම් ටිකක් උඩට අරගෙන ඕනේ. අරගෙන දෙයක් නෑ ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒ මුළු චම්පිකාවත්තම කට්ටිය සබම්බෝල ඇතුළ නැගලා ගුවන් සවාරියක්ද කොහෙද? අනේ ගුරු මටත් එකක නැගලා යන්න ඕනේ. මේක නම් දැන් සවාරියක් වගේ නේ. මේක දැන් මල සමයමක් වෙලා තියෙන්නේ. මේම ගියොත් එහෙම චම්පිකාවත සෙට් එක ඔක්කොම පහ වෙලා යයි වෙන කොහට හරි මේ දූපතකට හරි මොකකට හරි. යයි පැනගමු ඉක්මනට. අනේ බෝලේ අනේ ගුරු ඒ ගුරු ඒ කොහෙද යන්නේ? ගුරු ඔමි වගේ. අනේ අම්මේ. මහත්තයන් ඇතුලේ අපරාධ එනකොට කන්න මොනවා හරි අරන් එන්න තිබ්බා. නෑ ඉතින් කොච්චර දුර යන්න වෙයිද දන්නේ නෑනේ. අනේ බෝලේ දැන් මොකද කරන්නේ? අනේ අපි තරක් නම් මද මුළු චම්පිකාවත සෙට් එකම දැන් කොහට හරි පහ වෙලා යයි. මොකද කරන්නේ? සරිගම පමගරි මගරි සාගරිග සගරිග සගරිග සටනින්දා තකදින්දා ආනි ගැටවුනේ නිකහින්ද පල්ලා ලිඳේ පනිට්ටුව වගේ මගේ හිත ලිඳේ පනිට්ටුව වගේ මගේ හිත මගේම බෝලේ සමග අයාලේ මගේම බෝලේ සමග අයාලේ යන ඒ කුළුඳුල් දවස අදයි යන ඒ කුළුඳුල් දවස අදයි ඇදට අඩියක් තියා ගියොත් හැම මකුල් තුලාවෙන් වැඩක් නැතේ බොල ජයසාන්තයත් බලාගෙනයි මම කිරා වැඩි නිදි මරා සිටින්නේ බලා නොඉඳ සනුහරේ රිලාරංග බලා නොඉඳ සනුහරේ රිලාරංග රවා බලාපං වනී සරාසන්ද ආනින්දා තකදින්දා අනි ගැටවුනේ නිකහින්ද පල්ලා ලිඳේ පනිට්ටුව වගේ මගේ හිත මගේම බෝලේ සමග අයාලේ මගේම බෝලේ සමග අයාලේ යන ඒ කුළුඳුල් දවස අදයි යන ඒ කුළුඳුල් දවස අදයි අනේ අම්මේ බෝලේ දැන් ඉතින් ඔයාගේ ඔය මේ සබම් බෝල අමාරුව හොඳයිද? අනේ අම්මේ පොඩි ළමයි කරන වැඩනේවත් කරන්න හදන්නේ. අට වෙලාවකට ඔයාගෙන hinaනේ. මටත් හිනායි. මං ගොන් වැඩ කරනවා ඔයා සින්දු කියලා වැඩේ කොට දානවා. මං සපෝට් එක දෙනවා. එහෙම තමයි යාළුවෝ. නෑ ඉතින් මට විතරක් ස්තුති කරන්න ඕනේ නෑ. මම සින්දුව කිව්වට මොනවා වුණත් ඇක්ෂන් ටික දාන්නේ අපේ බෝලේනේ. අන්න ඒකයි. ඒක නන්නේ ටීම් සෝං එකෙත් යන්නේ නෑ. කහට හිතේ ගුරු කොතනද බෝලේ තේ කියලා. කොහොමද වැඩේ නේ? දැන් ඉතින් වෙලාව ඉවරයි. කතන්දරෙත් ඉවරයි. අපි යනවා. Nangro HMO වගේ දිවි මඟ පෝෂණය කරයි. From Nestle. පෙවිලි සුවඳ හමන ගම්මැස්සේ ඇසේ රබර් සුරල් අරුත් ගෞස්සේ චිලි චිලි චිල්ලා දුවද පැත්තේ කායා ගම එළිය කරයි ගෙනසන්නේ සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙලේ අවුරුදු